අද මගේ දවස ගෙවුණ විදිහ බලමුද? එන්නකෝ. මගේ බ්‍රෝනෝ මල්ලි එක්ක උදේ එළියේ පොඩි රවුමකුත් දාලා ගේ ඇතුළට යද්දි තමයි දැක්කේ. මෙන්න කොලේන් කුඩුවක් හදලා මල්ලි ගොල්ලට උකුඩට බඩ ගන්න බැරි හින්දා හොඳයි ඉතින්. ඉතින් මං දැන් කඩේ පැත්තට මං ගච්ඡලා තමයි හදන්නේ. මොකද අපේ අම්මා සෙල් ගන්න නිසා උයන වැඩේ බාර වෙලා තින්නේ අද මටනේ. මොනවද හදන්නේ කියලා හිත හිතද්දී මගේ ටිකිරි මොලේට ආවා මොනවද අද හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම ඕන දේවල් ටික මේ විදිහට ලෑස්ති කරගෙන මං හිතපු විදිහට ගෙදර තිබ්බ දේවල් වලින් අද කෑම කෙනාන් ෂේප් කරගත්තා ඔන්න. ලොකු අවුලක් උනේත් නෑ හැබැයි. ඔන්න ඔහොම තමයි වැඩ ටික කරගත්තේ. මේක දකිද්දි මටම හිතෙන කපන්න වටන්න හොඳට පුරුදු වගේ. පුළුවන් නම් ගෙස් කරන්නකො මොනවද හදන්නේ කියලා. දැම්ම කමෙන්ට් එකක් දාන්න බලන්න. බෑනි මෙන්න මේවා තමයි මං හැදුවේ. ඉතින් මං කුකින් බ්ලොග් එකක් නෙමෙයි කරන්නේ. ඒ බ්ලොග් එකන්නේ. ඒ නිසා උයන විදිය නම් ඒව නම් මුකුත් ගත්තේ නැහැ. ඉතින් ওই විදිහට බෙදාගත්ත කෑම එකත් අම්මටත් දීලා අතුරුපසට අයිස්ක්‍රීම් උත් දුන්නා. ඔයාලා කන්න ආසම අයිස්ක්‍රීම් එක මොකද්ද? මට නම් ඉතින් චොක්ලට් කිව්වොත් චොක්ලට් ගෑවුණත් ඇති. පැණි රහ කාලා තමයි මේ ගාන්ට ඇඟ දාගත්තේ. හරිම අමාරුයි. හරි අම්මට කන්න දීලා නම් දැන් ඉවරයි. මාත් ඉතින් ඊතර වැඩ ඔක්කොම කරන්න කලින් මොනවා කරන්නත් කාලා ඉන්න බෑ. ඉතින් මාත් කෑවා. කාලා ඉවර වෙලා මට තව පොඩි වැඩ ටිකකුත් තිබ්බ හින්දා ඒවත් කරා. හාසලා මෙන්න මේ රස අඹත් කෑවා. ඊට පස්සේ ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ පන්සල් යන්න. මොකද අද වෙසක් පොය දවසනේ. කවුරු කොහොම දින මාරු කරත් හන්දර දින මාරු කරන්න බෑනේ ළමයි. නැද්ද මං අහන්නේ. ඉතින් ඔය විදිහට තියෙන අඩුම කුඩුම ටිකත් ඔක්කොම තුලාගෙන මම යන්න තමයි දැන් හදන්නේ. අද අම්මයි මායි යන්නේ ගෙවල් ගාව තියෙන ලස්සන පන්සලකට. මේක අලුතෙන් හදපු පන්සලක්. මේ පන්සල තියෙන්නේ මාවර මණ්ඩියේ. ඔයාලත් මේකට තාම ඇවිල්ලා නැත්නම් ඇවිල්ලා බලන්නකෝ. මම මේ පන්සලට යන්න මාර මාසයි. මම ගොඩක් වෙලාවට මේ පන්සලට ගිහින් තනියම වැඳලා ටිකක් වෙලා රැ වෙනකන් ඉඳලා එන වෙලාවලුත් ගොඩක් තියෙනවා. මොකද මේ පන්සල ගොඩාක් නිදහස් තැන. අපිට නිදහසේ අපේ වැඩ ටික ඔක්කොම කරගෙන එන්න පුළුවන් තැනක් තමයි මේ පන්සල. ඉතින් ඔයාලා බලනවා ඇත්තේ මේ පන්සල මොකද්ද කියලා. මේ පන්සලේ නම තමයි මහමෙවුනාව සිරි ගෞතම විහාරය. මාවර මණ්ඩිය. බලන්නකෝ ඔයාලා මං කිව්වේ බොරුද කියලා. ඉතින් ඔය විදිහට අම්මයි මායි වැඳලා ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා ගෙදර එන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ YouTube channel එකේ link එකත් මෙතන උඩ දාලා තියෙනවා. ඒකත් ගිහින් subscribe කරන්න. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු. bye වේවා.